මතකයේ රහස් හොයා ගිය එබින් හවුස්ගේ ගවේෂණය. අපි හැමෝම මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි අපිට මේ තරම් ඉක්මනින් දේවල් අමතක වෙන්නේ? උදේ කියවපු පොතේ කරුණු හවස වෙද්දි මතක නැහැ. විභාගයට පාඩම් කරපු දේවල් මතක නැහැ. නමුත් මේ ප්‍රශ්නයට මීට අවුරුදු 140කට විතර කලින් විද්‍යාත්මක පිළිතුරක් හොයාගන්න උත්සාහ කරපු පුද්ගලයෙක් හිටියා. ඔහු තමයි හර්බන් එබින්හවුස් කියන්නේ. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ මතකය ගැන, ලෝකේ හොයාගත්තු පළවෙනි විද්‍යාත්මක රහස සහ නූතන විද්‍යාව තුළ අද එය පවතින්නේ කොතනද කියන කාරණය ගැනයි. මොකක්ද මේ එබින්හවුස් හඳුනාගත්ත ප්‍රශ්නය? 1880 දශකයේදී එබින්හවුස් දකිනවා මනෝවිද්‍යාව කියන්නේ හුදෙක් දර්ශනයක් වෙලා තියෙන හැටි. මතකයේ කියන දේ මෙෂරබල්, එහෙම නැත්නම් මැනිය හැකි විද්‍යාත්මක දෙයක් බවට පත් කරන්න ඔහුට උවමනා වුණා. ඔහුට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය උනේ අපිට යමක් අමතක වෙන්නේ මොන වේගයකින්ද සහ ඒ අමතක වීම පාලනය කරන්න පුළුවන්ද කියන එකයි. ඒත් මේක පරීක්ෂා කරන්න ඔහු සාමාන්‍ය වචන පාවිච්චි කළේ නැහැ. මොකද උදාහරණයකට අම්මා වගේ වචනයක් අපිට ලේසියෙන් මතක හිටින්නේ ඒකට අපේ හිතේ තියෙන අර්ථය නිසායි. ඒ නිසා එබින්හවුස් තීරණය කළා කිසිම අර්ථයක් නැති නන්සෙන්ස් සිලබස් වචන 2300ක් නිර්මාණය කරන්න. එතකොට මේ පර්යේෂණය සිද්ධ කළේ කොහොමද? ඔහු මේ පර්යේෂණය කළේ තමන්වම සබ්ජෙක්ට් එකක්, එහෙම නැත්නම් විෂයක් විදිහට යොදාගෙන. වසර 2ක් තිස්සේ ඔහු ඩැක්ස්, බොක් වගේ අර්ථ විරහිත වචන ලයිස්තු දහස් ගණනක් කටපාඩම් කළා. ඔහු මෙහිදී සර්වින්ග්ස් මෙතඩ් එක භාවිත කළා. ඒ කියන්නේ මුලින්ම වචන ලයිස්තුවක් ඉගෙන ගන්න ගතවන කාලය සහ දින කිහිපයකට පස්සේ ඒ නැවත මතක් කරද්දී අමතක වූ කොටස් ඉගෙන ගන්න ගතවන කාලය අතර වෙනස ඔහු මැන බැලුවා. මෙන්න මෙතනදි තමයි අදටත් ලෝක ප්‍රසිද්ධ forgetting curve, එහෙම නැත්නම් අමතක වීමේ වක්‍රය බිහි වෙන්නේ. සරලවම ඔහු හොයාගත්තා යමක් ඉගෙනගෙන මුල් විනාඩි 20 තුළ මතකයෙන් 140%ක්ම ඒ කාරණා ගිලිහී යන බව. දිනක් ගත වෙද්දී අපිට මතක තියෙන්නේ 30%ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. එතකොට මේ පර්යේෂණයේ තිබුණු දුර්වලතා මොනවද? නූතන විද්‍යාඥයන් මෙහි දුර්වලතා කිහිපයක් පෙන්වා දෙනවා. අංක 1. අර්ථය නොසලකා හැරීම. අපි යමක් ඉගෙන ගන්නේ ඒකේ තේරුම එක්කයි. අර්ථයක් තියෙන දෙයක් අමතක වෙන්නේ එබින්හවුස් කියපු වේගයට නෙවෙයි. අංක 2. තනි පුද්ගල පර්යේෂණයක් වීම. ඔහු මේක කළේ තමන් ගැන විතරයි. නමුත් අපි දන්නවා අපි හැමෝගෙම මොළය එක වගේ ක්‍රියා කරන්නේ නැහැ. අංක 3. නිින්ද සහ හැඟීම් අමතක කිරීම. මතකයේ තහවුරු වෙන්න නිින්ද අත්‍යවශ්‍යයි කියලා අපි දැන් හොයාගෙන තියෙනවා. ඒ වගේම අපේ හැඟීම් වලට පුළුවන් අමතක වීමේ වක්‍රය මුළුමනින්ම වෙනස් කරන්න. එතකොට මේ පර්යේෂණය ගැන නූතන අර්ථකථන මොනවද? අද නූතන විද්‍යාව තුළ මතකය කියන්නේ ස්ථාවර දෙයක් නෙවෙයි කියලා තමයි කියන්නේ. නියුරෝප්ලාස්ටිසිටි මගින් දැනට අපිට පේන්න තියෙන කාරණය තමයි අපි යමක් මතක් කරන හැම වතාවකම මොළයේ සෛල අතර සම්බන්ධතා අලුතින් ගොඩනැගෙන බව. එලිසබෙත් ලොෆ්ටස් වැනි විද්‍යාඥයන් පෙන්වා දෙනවා අපේ මතකය කියන්නේ බොරු මතකයන්. එහෙම නැත්නම් false memories පවා ඇතුළත් විය හැකි ඉතා පහසුවෙන් වෙනස් කළ හැකි දෙයක් බව. ඒ නිසා අද කාලේ මතකය සලකන්නේ පටිගත කිරීමක් විදිහට නෙවෙයි, සෑම විදිහටම අලුතෙන් ලියවෙන සජීවී ලේඛනයක් විදිහටයි. එහෙමනම් එබින්හවුස් හොයාගත්තු අදටත් වළංගු ක්‍රම මොනවද? එබින්හවුස්ගේ පර්යේෂණයෙන් අපිට අදටත් ඉතුරු වෙලා තියෙන වටිනාම දේ තමයි ස්පේට් රිපටිෂන් කියන තාක්ෂණය. ඔබට යමක් විශාල කාලයක් මතක තබා ගන්න අවශ්‍ය නම් ඒක එක දිගට පැය ගාණක් කියවන්න එපා. හරියට අපි කටපාඩම් කරනවා වගේ. ඒ වෙනුවට යමක් ඉගෙනගෙන පළවෙනි මතක් කිරීම ඉගෙනගෙන විනාඩි 20කින්, දෙවැන්න පැය 2කින්, තුන්වැන්න දින 1කින්, සිව්වැන්න සතියකින් වගේ නැවත නැවත මතක් කිරීමක් කරන්න. මෙන්න මේ ක්‍රමය අද ඇන්කි වගේ ලෝ සුප්‍රසිද්ධ අධ්‍යයන ඇප්වල පවා පදනම විදිහට යොදාගෙන තිබෙනවා. අවසාන වශයෙන් එබින්හවුස් අපට ඉගැන්වුවේ අමතක වීම කියන්නේ මොළයේ ලෙඩක් නෙවෙයි. ඒක මොළයේ ස්වභාවික ක්‍රියාවලියක් බවයි. නමුත් නිවැරදි විද්‍යාත්මක ක්‍රම භාවිත කරොත් අපිට පුළුවන් අපේ මතකය සුපිරි බලයක් බවට පත් කරගන්න.
මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube නාලිකාවට ඔබ අලුත් කෙනෙක් නම් දැම්ම සබස්ක්‍රයිබ් කරලා අපේ සීමා සහිත මනසේ අසීමාන්තික පැතිකඩ සොයා යන ගමනට එක්වන්න. ජය වේවා.